ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අසසම ප්‍රතිලාභී සියලුම දෙනාව. ඔයා මේක වෙලා ඉන්නේ ස්ටඩි විත් මේ YouTube නාලිකාවෙන් එන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අසසම ප්‍රතිලාභී දීමනාව මේ මාසෙ සිට නවත්තනවා කියන කටකතාව සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධව සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එනම් අසසන සුපසාධක ප්‍රතිලාභ 2025 මැයි මාසයේ සිට නවත්තන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැවැදෙන බව සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පවසනවා. සුපසාධක මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අසසන සුපසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මුලින්ම පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම 2023 ජුනි සිට 2023 දෙසැම්බර් දක්වා පමණක් අනුමත කළ බවයි. ඉන්පසු රජයේ තීරණයට අනුව මෙම කාණ්ඩය සඳහා ගෙවීම 2024 දෙසැම්බර් දක්වා දීර්ඝ කර ඇත. මෙම කාණ්ඩය සඳහා ගෙවීම 2025 මාර්තු මාසය දක්වා සිදු කිරීමට රජය නැවතත් තීරණය කළ බව වාර්තා වේ. එසේ මෙම දීමනාව 2025 අප්‍රේල් මාසය දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව දීමනාව අප්‍රේල් දක්වා දීර්ඝ කළ බව සුපසාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. කෙසේ වුවත් සුපසාධක මණ්ඩලය විසින් පවසන ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල කියා සිටින ආකාරයට මෙම දීමනා එකවර නවතාලීමක් සිදු කිරීමට තීරණයක් නැති බව දැනුම් දෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අද මම සමුගන්නවා. ස්තුතියි.